සුවදසක් වගේ පිළිගන්න ඔයාලා තවි ටෙක් එල්කේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් වෙන කෙනෙක් ඔයා බ්ලොක් කරලා තියෙනවා නම් හරි ඔයාට වෙන කෙනෙක්ගේ ෆෝන් එක ඔයාගේ WhatsApp එකට ගන්න ඕනි විදියට හදාගන්න විදිය තමයි දැන් ඔයාට මම අද කියලා දෙන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු අපි වීඩියෝ එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. මොකද මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ලේසියෙන් ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. හරි වැඩි කතා බහක් නැතුව අපි දැන් යමු අපේ වීඩියෝ එකට. හරි එකටම ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට යන්න. WhatsApp එකට ගියාට පස්සේ මම දැන් මාව බ්ලොක් කරලා තියෙන කෙනෙක් තියෙනවා. මම දැන් මේ contact එකෙන් මේ ඔයාලට පෙන්නන්නම්. එයා මාව බ්ලොක් කළා. ඒතකොට මට එයාගේ DP එක පෙන්නන්නේවත්, එයාගේ about පෙන්නන්නේවත්, last sim පෙන්නන්නේවත් මුකුත් නැහැ. හරිද? ඊට පස්සේ මම දැන් කරන්නේ මෙයාගේ WhatsApp එක. ඒ කියන්නේ මෙයා පාවිච්චි කරන WhatsApp එක මම මගේ ෆෝන් එකට ගන්න විදිය. එතකොට මට මෙයාගේ ෆෝන් එකේ තියෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. මෙයාගේ ෆෝන් එකේ තියෙන group එකම ගන්න දැන්. දැන් ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting වලට. setting වලට ගියාට පස්සේ account වලට යන්න ඕනේ. account වලට ගියාට පස්සේ ඔයාගේ මෙතන බලා ගන්න පුළුවන් change phone number. එතකොට ඔයා එතෙන් දිනාට පස්සේ next දෙන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා. ඊට පස්සේ ඔයාට කරන් තියෙන්නේ මෙතන පළවෙනි එකට ගිහිල්ලා ඔයා දැන් පාවිච්චි කරන ෆෝන් නම්බර් එක මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දෙවෙනි එකකින් තියෙන්නේ ඔයා කරන්න ඕනේ එතන දෙවෙනි නම්බර් එකට දෙන්න ඕනේ එයාගේ ෆෝන් එක. ඒ කියන්නේ ඔයා බ්ලොක් කරලා තියෙන ෆෝන් එකේ නම්බර් එක. හරිද? ඉතින් දුන්නාට පස්සේ ඔයාට මෙහෙම notification contact කියලා එකක් එනවා. එතන ටික් එක දෙන්න. ඊට පස්සේ උඩ තියෙන done ලකුණ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ අර අතන දෙවෙනි සිලෙක්ට් කරගත්ත ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ඔයා මෙතන ටයිප් කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා අර බ්ලොක් කරපු contact එක ඔයාගේ ෆෝන් එකට දැන් ඇවිල්ලා තියෙනවා. මගේ අර DP එක බ්ලොක් කරලා තියෙන contact එක දැන් මට බලා ගන්න පුළුවන්. මේ මට දැන් එයාගේ DP එක පෙන්නනවා. එයාගේ මේ contact එකට ගියාට පස්සේ මට එයාගේ about එක පෙන්නනවා. ඔක්කොම තියෙනවා. එයාගේ ෆෝන් එකේ තිබුණ group එක පාවා මට ඇවිල්ලා තියෙනවා. හරි මේ වීඩියෝ කාට වැදගත් වෙනවා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. හරි සුබ දවසක් වේවා වීඩියෝ බලුවට. thank you.